මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩක්ම තියෙන දෙයක් තමයි නඩත්තු කිරීම. එක අතකට ජීවිතේම කියන්නේ නඩත්තු කිරීමක් තමයි ඉතින්. ඔව් එහෙම කිව්වා කියලා වැරද්දකුත් නෑ. ඒ අතරෙම මිනිස්සු තමන්ගේ ජීවිතේ විනෝද වීම, වගකීම් සහිතව වැඩ කිරීම සහ තව බොහෝ දේ කරන්නත් අමතක කරන්න නැහැ. හැබැයි ඒ වුණාට සමහර වෙලාවට අපේ මිනිස්සු එයාලගේ ජීවිත පෝසත් කරන නැත්තම් සාර්ථක කරන පොඩි පුරුදු එයාලා අමතක කරනවා. සමහර දේවල් තියෙනවා ඒවා අවුරුද්දකට එකපාරක් හරි කරන්න ඕන. ඒවා කරන්න ඕන කොහොමත්. මොකද ඒවා කරා කියලා ඔයාට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා දන්නවා ඒ වගේ දේවල්. සමහර විට ඔයා ඒවා දැනටමත් කරනවා වෙන්නත් පුළුවන්, නොකරනවා වෙන්නත් පුළුවන්. ඒකට කමන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට හරියට මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව subscribe කරන්න. subscribe කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඔයාට මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේනකොට මිස් වෙන්න පුළුවන්. Number 1. Declutter. ඔයාගේ පරණ අඳින්න බැරි ඇඳුම් ටික, පර්ස් එක, ඔයාගේ ෆෝන් එකේ contact list එකේ තියෙන අනවශ්‍ය numbers, ඔයාට ඇවිත් තියෙන පරණ වැඩක් නැති emails සහ ඔයාට අනවශ්‍ය ඔයාට නරක මතකයන් ගෙනෙන සියල්ල අයින් කරලා දාන්න. මොකද ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන ඔයාට සතුට ගෙනෙන, ඔයාට ප්‍රයෝජනවත් දේවල් විතරයි. දැන් තේරෙනව නේද? මේ චූටි දේවල්. ඒ වුණාට මේවා ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. අවුරුද්ද පුරාම මේවා පොඩ එකතු වෙලා ඔයාට මේවට අන්තිමට අනවශ්‍ය ඉඩක් දෙන්න වෙනවා. අපි දන්නේම නැතුව තමයි මේ දේ වෙන්නේ. ඉතින් මේ වගේ අනවශ්‍ය දේවල් අවුරුද්දට එක දවසක් හරි දාගෙන ඒවා අයින් කරලා දාන්න මතක තියාගන්න. Number 2. Rearrange your space. මේක ඇයිලා ටිකක් අමුතු දෙයක්. ඒ වුණාට වැඩේ ඉෆෙක්ටිව්. මොකක් හරි දෙයක් නැත්තම් භාණ්ඩයක් තියෙන තැන වෙනස් කිරීමෙන් ඒ ගෙදර නැත්තම් කාමරෙන් දැනෙන ෆීල් එක නැත්තම් පේන විදිය අපිට ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. ඔයත් මේක කරලා බලන්න. ඔයාගේ කාමරයේ තියෙන ටේබල් එක, ඇඳ, පුටුව, අල්මාරිය, කබඩ් එක ඕන දෙයක් තියෙන තැන් ටික පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. මේක කරාට පස්සේ ඔයාටම තේරෙයි. ඔයාටම ෆීල් වෙයි. ඔයාගේ ගෙදර නැත්තම් ඔයාගේ කාමරේ අලුත් විදියකට පේන්න පටන් ගනී. Number 3. Invest in some clothes and shoes. මතකද අපි පළවෙනි එකේම කතා කරේ වැඩක් නැති ඇඳුම් තියනවා නම් ඒ ටික අයින් කළා දාන්න කියන එක. ඊට පස්සේ කරන්න තියෙන දෙයක් තමයි හොඳ ඇඳුම් ටිකක් ගන්න පොඩ්ඩක් try කරන එක. ඒකෙන් ඔයාට හොඳ confident එකක් වගේම හොඳ පෙනුමක් ගන්න පුළුවන්. ගන්නකොට මෙහෙමයි ඔයාට ගැළපෙන fit වෙන ඇඳුම් ගන්න. shoe එකක් ගත්තත් ඒක ටිකක් සැහැල්ලු එකක් ගන්න. ඔයාට වියදම නැත්තම් සල්ලි කියන එක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නැත්තම් branded ඒවට ගියාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. පුළුවන් නම් විතරයි. නැත්තම් ඒක ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද branded වල ගණන් වලට වඩා අඩුවට ඊට වඩා හොඳ දේවල් තියෙනවා. ගන්න කලින් ටිකක් හොඳ දෙයක් හොයලා බලලා ගත්තොත් අපිට අඩුවට හොඳ දෙයක් ගන්න පුළුවන්. ඔයා shopping කරන්න එච්චර කැමති නැත්නම්, හරියටම ගන්න ඕන දේ නැත්නම්, fashion ගැන එච්චර අවබෝධයක් නැත්නම් ඔයාට පුළුවන් යාළුවෙක් එක්කන් යන්න. හැබැයි ඒ එක්කන් යන කෙනා පොඩක් කලර් මැචින් කරන්න දන්න, පොඩක් fashion ගැන දන්න කෙනෙක් වුණොත් ඒක ගොඩක් හොඳයි. Number 4. Clean up your e-life. අද සමාජයේ ගොඩක් මිනිස්සු වැඩිපුර කාලයක් ගත කරන්නේ එක කොම්පියුටර් එකක් ඉස්සරහා නැත්නම් ෆෝන් එකක් ඉස්සරහා. ස්පෙෂලි young generation එක. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් වැඩිපුර එහෙම වෙන්න ඇති. එහෙනම් ඔයාටත් මේ ක්ලීන් අප් එක කරන්න වෙනවා. තේරුන්නේ නැහැ නේද මං කිව්වේ මොනවද කියලා? මං අදහස් කරේ ඔයාට කොම්පියුටර් එකක් නැත්නම් ලැප්ටොප් එකක් තියෙනවා නම් ඒක ඩෙස්ක්ටොප් එක ඔන් කරලා බලන්න. අන්න එහෙම බැලුවාම ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ වගේ ෆෝල්ඩර්ස් ගොඩක් පිරීලා තියෙනවා නම් අන්න ඒ ටික ක්ලීන් කරලා දාන්න. කොම්පියුටර් සම්බන්ධව රැකියා කරන කට්ටිය මේ දේ ඕන තරම් කරනවා. ලේසියට දාගන්නවා ටක් ගාලා ඒ වුණාට අන්තිමට බලනකොට මුළු ඩෙස්ක්ටොප් එකම පිරීලා. ඔයාට මේක කරන්න වෙන්නේ songs එකකට දානවා, music තවත් එකකට, videos, එතකොට documents, තව ඒ වගේ වෙන folders එකකට එක ගානේ හදලා ඒවට ගැලපෙන දේවල් අදාළ ෆෝල්ඩර් එකට පිළිවෙලට ඇඩ් කරන්න. ඒක ආපහු කිව්වොත් ඔයා හිතන්න ඔයා ෆිල්ම්ස් වලට ෆෝල්ඩර් එකක් හදනවා. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ඔයා උප ෆෝල්ඩර්ස් හදනවා. ඒ ෆිල්ම්ස් කියන ෆෝල්ඩර් එක ඇතුලේ හින්දි ෆිල්ම්ස්, ඉංග්‍රීසි ෆිල්ම්ස්, තමිල් ෆිල්ම්ස් whatever ඕන එකක් හදන්න. එතකොට ඔයාටත් ලේසි සහ ඔයාට ඉඩත් ඉතුරු වෙනවා. තවත් දෙයක් තියෙනවා. ඔයා ඒක කරනකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ඔයාගේ security software එකත් අප්ඩේට් කරන්න මතක තියාගන්න. Number 5. Refresh. ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕන ඔයා ආස කරන නැත්තම් අවශ්‍ය කරන දේවල් ගැන
ටික වෙලාවක් කරන් ඔයා හිතන්න නැත්තම් මෙනෙහි කරන්න. ඒ කියන්නේ හොඳ ආදරයක් අගය කිරීම නැත්තම් හොඳ යාළුවෝ ඕන දෙයක් ඒ වගේ. ඔයාට හිතන්න පුළුවන්. එහෙම හිතලා ඔයා හිතන්න ඒ දේවල්ම ඒ විදිහටම ඔයත් දෙනවා ඔයාගේ වටේ ඉන්න කට්ටියට කියලා. ඒක එහෙම තමයි. මොකද ඔයා එහෙම කරොත් තමයි ඔයාට අවශ්‍ය දේවලුත් අනිත් කට්ටියකින් ඔයාට ලැබෙන්නේ. මෙහෙමනේ. ඔයා කාට හරි අගය කිරීමක් කරොත් විතරයි ඔයාටත් කාගෙන් හරි අගය කිරීමක් හම්බ වෙන්නේ. තව ඔයා හොඳ යාළුවෙක් වුණොත් විතරයි කාට හරි එයාත් ඔයාට හොඳ යාළුවෙක් වෙන්නේ. ඉඳලා හිටලා වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි අහලා තියෙන්නේ අපි දුන්න විදියට තමයි අපිට හම්බ වෙන්නේ. අන්න ඒක නිසා ඔයාට අවශ්‍ය දේම ඔයා අනිත් කට්ටියට දෙන්න. එතකොට ඒ දේම ඔයාට ඊට වඩා ගොඩක් හොඳ විදිහට ඔයාට හම්බෙයි. Number 6. Travel. අතීතයට සාපේක්ෂව දැන් මිනිස්සු ගොඩක් ට්‍රැවල් කරනවා කියන එක අඩු කරලා තින්නේ. ඇත්ත ඉතින් ඒවට බලපාන දේවලුත් තියෙනවා. කාලය, සල්ලි, ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම තව ලොකු හේතුවක් තමයි මේ ටීවී එතකොට මොබයිල් ෆෝන්ස් වලට ඇබ්බැහිවීම. ඔව් ඒකත් හේතුවක්. මොකද සමහර කට්ටිය ඉන්නවා ඒවට කොච්චර ඇඩික්ට් වෙලාද කිව්වොත් එයාලට ඒකෙන් තොර ලොවක් නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ට්‍රැවල් කරනවා කියන එක නිකන් විහිළුවක් විතරයි. ඒත් ඒ වගේ දේවල් ටික කාලෙකින් යල්පැන යනවා කියලා එයාලට ඒව තේරෙන්නේ නැහැ. මං කිව්වේ මොබයිල් ෆෝන්ස්, ටීවී වගේ දේවල්. ඒ වුණාට ට්‍රැවලින් කියන්නේ මෙහෙම දෙයක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ සිතිජය පුළුල් කරනවා වගේම ජීවිතයට අලුත් මතක හොඳ දේවල් එකතු කරනවා. අලුත් තැනකට ට්‍රැවල් කරනයි කියන්නේ ඒක වෙනමම දෙයක්. අනිත් එක මෙහෙමයි. ඔයාට ට්‍රැවල් කිව්වහම මතක් වෙන්නේ වෙන රටකට ගිහිල්ලා පොද ටුවර් එකක් මාස ගණන් ගිහිල්ලා ඉඳලා එන එක නම් ඒක එහෙම නෙවෙයි. ඔයාට පැයකින් හරි ගිහින් එන්න පුළුවන් ගමනක් හරි ඔයා යන්න. ඒක තමයි වටින්නේ. ඒක දවසක් දෙකක්ද සතියක් දෙකක්ද ඒක තීරණය කරන්න ඔයා. මොකක් හරි අලුත් වෙනසක් කරන්න ජීවිතේට. ඔයා බලන්නකෝ ඒක ඔයාගේ ජීවිතේ මතක හිටිනම දේවල් වලින් දෙයක් වෙන්නේ නැද්ද කියලා. හිතා ගන්න අමාරු වාව් හොඳ ප්ලේස් එකකට ට්‍රැවල් කරන්න, අලුත් මිනිස්සුත් එක්ක කතා කරන්න, අඳුර ගන්න සහ ඒ වගේ තව ගොඩක් දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. තව ඒ වගේම ලස්සනම දෙයක් තමයි ඔයාට පස්සේ කාලෙක අනිත් තව කට්ටියත් එක්ක කියන්න පුළුවන් හොඳ කතා ටිකකුත් ඔයාට එකතු කරගන්න පුළුවන්. Number 7. Surprise someone. කවුරු හරි කෙනෙක්ව හිතාගන්න බැරි විදිහට ගොඩක් හොඳ කාරුණික විදිහට සර්ප්‍රයිස් කරන්න. ඒක ඉතින් ගොඩක් වෙලාට කරන්න පුළුවන් වගේ යාළුවන්ටම තමයි ඉතින්. ඒ කෙනාට ගැළපෙන විදිහක් හොයාගෙන ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය යාළුවන්ට එහෙම කරන්න නැත්නම් ඔයාට ස්පෙෂල් තව කවුරු හරි ඉන්නවා නම් හොඳ ලන්ච් එකකට නැත්නම් ඩිනර් එකකට එක්කගෙන යන්න. ඒකම වෙන්න ඕන නැහැ. ඊට වෙනස් දෙයක් තියෙනවා නම් එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න ඕන වැදගත්ම දේ ඒ දේ හැමදාම කරන්න නැති හැමදාම කරන්න බැරි දෙයක් වෙන්න ඕන. එතකොට තමයි ඒක මතක තියෙන්නේ. ඒක එහෙම කරා කියලා අවුරුද්දට එකපාරක් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ තමයි ඔයාට ඒවට බෙනිෆිට්ස් හම්බ වෙන්නේ. Number 8. අන්තිම එක. Try something new. ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් තව හොඳ ක්‍රමයක් තමයි අලුත් දේවල් try කරන එක. ඒ කියන්නේ මේ වගේ painting, photography, cooking ඕන දෙයක් ඔයාට try කරලා බලන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේකනේ. එයාලට ඕන එයාලගේ ජීවිතේ දියුණු කරගන්න මොනවා හරි දෙයක් තව ඉගෙන ගන්න. හැබැයි එයාලා ඒකට උත්සාහ කරන්නේ. කාට හරි කියන්න පුළුවන් මට වෙලාව නැහැ මේවා කරන්න කියලා. ඒ වුණාට හරි උත්සාහයක් තියනවා නම් කොහොම හරි වෙලාවක් යොදාගෙන එයාලා මේ දේවල් කරනවා. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. ඉස්සර නම් ඉගෙන ගන්නයි කියන එක ටිකක් අමාරු. ඒ වුණාට අද තාක්ෂණයත් එක්ක අපිට ගොඩක් ලේසියෙන් සමහර දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් ඔන්ලයින් ක්ලාසස් ගත්තොත් අද වෙනකොට කොච්චර තියනවද? ඒවට වෙලාවක් ඕනෙත් නෑ. ඔයාට පස්සේ වුණත් ඒව බලන්න පුළුවන්. හැමදේම තියෙනවා. උනන්දුව විතරයි අපේ මිනිස්සුන්ට ඕන මේ දේවල් කරන්න. සමහර විට ඒ වෙනුවෙන් ඔයාට පොඩි ගාණක් වියදම් කරන්න නෙවෙයි. ඒ වුණාට ප්‍රශ්නයක් නෑ. කවුද දන්නේ? ඔයා එහෙම ඉගෙන ගන්න දේ හිතා ගන්නවත් බැරි විදියට next level විදියට ඔයාගේ ජීවිතේ වෙනස් කරොත් ඔයාගේ සැඟවුණු දක්ෂතාවක් එළියට ඇවිල්ලා අන්න ඒකින්ද ඒක නැත් ඔයා ටිකක් හිතලා බලන්න. හරි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියපු දේවල් අවුරුද්දකට එකපාරක් හරි කරන්න. සමහර විට ඔයා දැනටවත් සමහර දේවල් කරන්න ඇති. ඒක ගොඩක් හොඳයි. අනිත් දේවලුත් කරන්න ඔයා try එකක් දාන්න. අපිටත් දැනගන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක enjoy කරා නම් like එකක් දාන්න. මාව subscribe කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එක අරන් එනකන් ඔයාලා හැමෝටම bye.